ඔබ ආයුබෝවන් කියා පිළිගන්නවා චතුර SLMT වෙතින් මම අදත් ඔබට විශේෂිත වීඩියෝ එකක් අරගෙන ආවේ. එම වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න පුළුවන් ඔබට. මෙන්න මේ ඔබ පාවිච්චි කරන නිවසේ බෙන්ඩර් එකක්. මේ බෙන්ඩර් එකක් සාමාන්‍යයෙන් වැඩ කරන විදි තියෙන එක. මෙන්න මේ බෙන්ඩර් එක වෙන විදිහකට වැඩ කරන්නේ. මේක ස්විච් එක වැඩ කරන්නේ නැහැ කප් එක නැතුව. ඒකට හේතුව තමයි සමහර වෙලාවට ඔබ දැන් කප් එක දැම්මත් ඕක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණත් ඔබ මේ බෙන්ඩර් එක රිපෙයාර් කරන්න අරගෙන ගිහින් ඉවරලා සමහරට ඒ ආයිතින් ඕක මොකක් හරි කරලා ස්විච් එක ඩිරෙක්ට් දාලා හරි දෙන්න පුළුවන්. ඒක හරියට ඔබ දැනගන්න ඕන. මොකද්ද මේක ඇත්තටම වැඩ කරනවද නැද්ද කියලා. ඔබට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ මෙතන බටන් එකක් තියෙනවා. බටන් එක තමයි කප් එකට සෙට් වෙන්නේ. සමහරට කප් එකේ කට්ට කෑල්ල ගෙවිලා තිබුණොත් එහෙම මේ බටන් එක ප්‍රෙස් වෙන්නේ නැහැ. ප්‍රෙස් උනේ නැතුනහම බෙන්ඩර් එක වැඩ කරන්නේ නැහැ. එක බෙන්ඩර් වල එක විදියට තියෙන මේක Panasonic බෙන්ඩර් එකක්. මේක වැඩ කරන්නේ ඔන්න ඔය විදියට. ඒකට මේ දැක්ක මේක ප්‍රෙස් වුණාට පස්සේ ඔන්න ස්විච් එක වැඩ කරනවා. දැක්ක? ස්විච් එක වැඩ කරනවා. දැන් ඕක කොහොම වැඩ කරන්නේ කප් එක දාලා කප් එක සෙට් වුණාට පස්සේ. ඔබ සමහර කප් එක දාලාත් බලනවා වැඩ කරන්න. ඊට පස්සේ ඔබ හිතන්නේ මේ බෙන්ඩර් එක ෆෝල්ඩ් එකක් කියලා. ඔබ රිපෙයාර් කරන්න අරන් යනවා. සමහරට එතනින් ඔතන ස්විච් එක ඩිරෙක්ට් දාලා හරි දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබට නිකරුනේ මොකටද සල්ලි දෙන්නේ? ඔබට මොකද නිවසේදීම හදා ගන්න පුළුවන් එක වෙස්ටේජ් එක කාලේ ඔක්කොම ඉතුරුයි. දැන් මෙන්න මේක මේක තියෙන්නේ ඔන්න ඔය කට්ටෙට සෙට් වෙන්න තියෙන්නේ අරක බෙන්ඩර් කප් එක දැම්මට පස්සේ. ඊට පස්සේ තමයි වැඩ කරන්නේ. සමහර වෙලාවට බෙන්ඩර් කප් එක බලන්න ඔබට මේක දාලා පෙන්නන්නම් මේකට. ඔගේ තියෙන ඔය බුස් මේ බෙන්ඩර් කප්ලින් දෙක ඒ කියන්නේ හරියට සෙට් වුණාම තමයි ඔය බෙන්ඩර් එක වැඩ කරන්නේ. ඒකට තමයි ඔය සේෆ්ටි ස්විච් එක විදිහට තියෙන්නේ. නැත්නම් අර කප්ලින් දෙක ගෙවෙන ඩක් ගාලා හරියට සෙට් උනේ නැතුණා. ඒතර මේ කට් එකකුත් තියෙනවා පේනවා නේද? දැන් වැඩ කරනවා. මේ කට්ටේට වැටුණාට පස්සේ මෙතන ඉර වගේ තියෙන. එතනින් තමයි ඔය බෙන්ඩර් එක ඊතලයක් වගේ තියෙනවා. ඊතලය අන්න එතනට සෙට් වෙනවා. සෙට් වුණාට පස්සේ ගානට බෙන්ඩර් එක කප් එක තද වෙලා හිටිනවා. අන්න බලන්න ඊතලේ. දැක්ක? අන්න එතෙන්ට තමයි අන්න යා ටක්ස් ගාලා සෙට් වෙනවා. ඒ ලොක් එකට තද වෙන්න තියෙන්නේ. සමහරට දැන් බෙන්ඩර් එක වැඩ කරනවා. සමහරට ඔහොම තිබිලත් වැඩ කරන්න තියෙන පුළුවන්. එහෙම වැඩ කරනවා නම් ස්විච් එකේ ෆෝල්ඩ් එකක් එහෙම වෙන්න පුළුවන්. නැත්තම් වැඩ කරන්නේ නැත්තම් කප් එක දාලා අරක ලොක් වෙන්නේ නැහැ. ඔබට නිකන් ප්‍රෙස් කරලා බලලි වල වැඩ කරනවා නම් බෙන්ඩර් එක හොඳයි. මෙන්න මේ බෙන්ඩර් එකේ මේ කප්ලින් දෙක මේ ඔරිජිනල් බලන්න කොච්චර පරණද කියලා. ඒ වුණත් මේ කප්ලින් දෙක ආරක්ෂිතව තියෙන්නේ අර හේතුව නිසා. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙතනට කප්ලින් මෝටරේ බෙන්ඩර් එක මෝටරේ කප්ලින් එකයි ජග්ගේ කප්ලින් දෙකම එක ගානට සිලෙක්ට් වුණාට පස්සේ තමයි ඕක බෙන්ඩර් එක වැඩ කරන්නේ. ඒ විදිහට තමයි ඕක තියෙන සේෆ්ටි එක. දැන් අනිත් බෙන්ඩර් වල සාමාන්‍යයෙන් නිකන් දාපු ගමන් හරියට සෙට් වුණත් නැතත් වැඩ කරනවා. එතකොට වෙන්නේ අර කප්ලින් දෙක හරියට සිලෙක්ට් වුනේ නැතුණොත් එකක් හරි ගෙවෙන ප්‍රතිශතය වැඩි. දැන් ওই විදියට වුණොත් එහෙම ඔබට ඕක බලා ගන්න පුළුවන් අනිවාර්යෙන් වෙන්නේ කොහොමද කියලා. දැන් මම මේක මැනුවල් ඔන් කරලා පෙන්නන්නම්. මේක ප්ලග් එකකට ගහලා. එතකොට දැන් අර කප් එකනොත් කප් එක දැම්මත් වැඩ කරන්නේ නැත්තම් ඔබට හිතා ගන්න පුළුවන් කප් එකේ ලොක් එක ගෙවිලා තියෙන්නේ. දැන් මම ඔන්න තද වෙලා තියෙන. දැන් මේක ප්‍රෙස් කරලා ඉවරලා මම බෙන්ඩර් එක ඔන් කරලා බලන්න. මෙන්න මම දැන් ප්‍රෙස් කරලා ස්විච් එක ඔන් කරලා ප්‍රෙස් කරන්න. ප්‍රෙස් කරාට පස්සේ මම බෙන්ඩර් එක වැඩ. ඒ කියන්නේ සමහර දැන් ඔබ කප් එක දැම්මට පස්සේ වැඩ කරන්නේ නැත්තම් මේ ස්විච් එක වැඩ කරන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ කප් එකේ ෆෝල්ඩ් එකක් තියෙනවා. ඒ කප් එකේ අර කට්ට කෑල්ල ගැල්ලා තියෙනවා. එහෙම වුණොත් ඔබට කලුතෙන් කප් එකක් මිලදී ගන්න වෙනවා. නැත්තම් කරන්න තියෙන්නේ ඕක ඇතුලේ තියෙන ස්විච් එක ගාලවල ඔබට සාමාන්‍ය පාවිච්චියට හදා ගන්නත් පුළුවන්. දැන් බෙන්ඩර් කප් එක හොඳට තියෙනවා නම් අලුතෙන් කප් එකක් ගන්න ඕනේ නැහැනේ. අර පොඩි කට්ට කෑල්ල ඔබට තියෙන විදිය මම ඔබට පෙන්වන්න මේ ස්විච් එක. එහෙම වුණොත් එහෙම හදා ගන්න. මෙතන මේ ඇන තුනක් තියෙන තුන් පැත්තේ ඒ ඇන තුන ගලව ගන්න ඕන. හැබැයි මේකේ තියෙන්නේ ඔබට ගලවන්න සමහරට ටූල් එකක් නැති වෙන්න පුළුවන්. මේක මල් දැන නෙවෙයි තියෙන්නේ.
මල්ලි ස්ක්‍රූ ඩ්‍රයිවර් එකකින් ගලවන්න බෑ. ඕක ගලවන්න පුළුවන් වෙනම ටූල් එකක් තියෙන මෙන්න මේ වගේ ටූල් එකක් තියෙනවා. ඕකේ අර මල වගේ තියෙන එක මැද සිදුරකුත් තියෙනවා. ඒකෙන් තමයි මේක ගලවන්න පුළුවන්. සමහරවිට ඔබ ළඟ ටූල් එකක් නැතුනොත් මේ වැඩේ කරන්න අමාරු වෙනවා. හැබැයි මේ වැඩේ කරන්න තව එක ටූල් එකක් තියෙනවා. ඔබට ඒකෙන් ගලව ගන්න පුළුවන් මේ ටූල් එක නැතුනොත්. මම ඔබට පෙන්නන්නම් මේකෙන් එකක් ගලවලා ඉවර වෙලා. දැන් ඔන්න මේ ගානට මේක සෙට් වෙනෝනේ. දැක්කයි සිදුර වගේ තියෙනනේ මේ ටූල් එකේ. දැන් ওই සිදුර වගේ තියෙන අරක ඇතුලේ තියෙන්නේ චූටි මේ ඩොට් එකක් තියෙන වටෙන් තමයි මල් එක වගේ සෙට් වෙන්නේ. ඒ ওই ටූල් එකෙන් ගලවන්න අනිවාර්යෙන් ඕක තියෙන්නම ඕන ඔය යන ටික ගලව ගන්න. ඕක ගලවන්න පුළුවන් තව එක ක්‍රමයක් තියෙනවා. ඕක ටෙස්ටරෙන් ගලවන්න පුළුවන්. හැබැයි ටෙස්ටරේ කියන්නේ මහත ටෙස්ටර් යන්නේ පොඩි ටෙස්ටරයක් ඕන. කියන්නේ පොඩි ටෙස්ටරයක් ගන්නට අර එතන ඔතනේ කට්ට දෙකට සෙට් වුණාට පස්සේ ඒක කට්ට කීපයක් නේ තියෙන්නේ. අද ඩොට් එක තියෙන හන්ද. ඒ කියන්නේ ඒක ඇන්ගල් කරලා ඉවරලා පැත්තට කරලා ඕන අල්ලන්න. ඇල්ලුවාම ඊට පස්සේ අතෙන්ට ප්ලැට් එක වගේ සෙට් වෙන. සෙට් වුණාට පස්සේ ඒක කරකවා ගන්න පුළුවන් ගන්නට. ඒ කියන්නේ අර ඒක පරිස්සමෙන් කරන්න ඕන. නැත්නම් ගලවන්න කියලා ඉවරලා හැබැයි ගොඩක් මලකට කාලා වගේ වෙලා තිබ්බොත් ඉතින් ගලව ගන්න කොහෙත්ම අමාරු වෙනවා. සාමාන්‍ය තත්ත්වයේ මලකට කන්න නැතුව නෝමල් විදිහට තියෙනවා නම් පොඩි ටෙස්ටර් එකකින් තුඩ පොඩි වෙන්න ඕන මහත. ඔය දැක්ක මේ තුඩ පොඩි ටෙස්ටර් එකක් මේකෙන් ගලව ගන්න පුළුවන් නැනේ. හැබැයි පරිස්සමෙන් ගලව ගන්න පුළුවන්. මලකට කාලා තිබුණොත් කොහොමද ගලව ගන්න බැරිද? දැන් ඔන්න ඔය විදිහට දැන් මම ඔබට පෙන්නන්න මේක දැක්ක. ඔන්න ඔය වගේ අනයක් තමයි තියෙන්නේ මේකේ. අන්න මේක මේ ටූල් එකට ගානට සෙට් වෙලා සිදුරට සෙට් වෙන මල වගේ වටේ තියෙනවා. එකෙන් ගලව ගන්න පුළුවන්. දැන් ඕක ටෙස්ටරේනොත් මෙන්න මේ වගේ දෙපැත්තට අල්ලලා ගලව ගන්න පුළුවන්. කියන්නේ අර කට්ට දෙකකට සෙට් වෙන විදිහට ටෙස්ටරේ පොඩි ටෙස්ටරයක් ගත්තා නම් ගානට ඇනේ පරිස්සමෙන් ගලව ගන්න පුළුවන්. දැන් ඕක ඇතුලේ මම ගලවලා ඔබට පෙන්නන අනිත් අන ටිකත් මෙන්න ඔන්න ඔය විදිහට තමයි ඇතුළ තියෙන්නේ. දැන් ඕකේ අර ස්විච් එක වැඩ කරන විදිය මම ඔබට පෙන්නනවා. දැන් ඔබට යම්කිසි අවස්ථාවක මේක ස්විච් එක බෙන්ඩර් කප් එක සෙට් වෙන්නේ නැත්නම් ස්විච් එක ඩිරෙක්ට් දා ගන්නවොත් උනේ කිසිම හානියක් වෙන්නේ නැහැ ඒක. ඔබට ගානට අර ලොක් වෙන විදිහට හදාගෙන බෙන්ඩර් එක යූස් කරන්න පුළුවන්. දැන් මම මේක ගලවලා එළියට අරගෙන පෙන්නන්න. අන්න දැන් ස්විච් එකේ කොටස. ඕක තමයි තියෙන්නේ. ඔබට කරන්න තියෙන්නේ එහෙම වුණොත් කියන්නේ ස්විච් එක කියන්නේ අර normal on off වෙන විදිහට හදාගන්න මෙන්න මෙතන තියෙනවා. නිකන් අර කොක්කක් වගේ තියෙනවා. ඔබට මම පෙන්නන්න. මෙන්න මේ කොක්ක වගේ තියෙනවා. ඒක එක පැත්තකට තියලා චූටි කම්බි කෑල්ලකින් හරි ගැට ගහන්න පුළුවන්. දැන් ඔන්න බලන්න ඔබට මම පෙන්නන්න. මෙන්න මේක මෙහෙම සෙට් වුණාට පස්සේ තමයි ස්විච් එක වැඩ කරන්නේ. දැක්කද? ඒ කියන්නේ අරක උඩින් බෙන්ඩර් එක කප් එක දාලා තද කරාම මෙතෙන්ට මේ කෑල්ලට සෙට් වෙනවා මේක ප්‍රෙස් වෙන පහලට. ඔන්න ඔය විදිහට ප්‍රෙස් වෙනවා. ප්‍රෙස් වුණාම ස්විච් එක වැඩ කරනවා. වැඩ කරන විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ බෙන්ඩර් එක කප් එක නැතුව නිකන් වැඩ කරන්න බැරි විදිහට තමයි තියෙන්නේ. ඒකත් හොඳයි සේෆ්ටි එකටනේ ඔය තියෙන්නේ. කියන්නේ ඕවර් දැම්මත් වැඩ කරන්නේ නැහැ. හරියටම බෙන්ඩර් එක කප් එක හරි පොසිෂන් එකට සෙට් වුණාට පස්සේ තමයි වැඩ කරන්නේ. මේ උඩ තියෙන කප්ලින් දෙක ආරක්ෂාව 100%ක්ම තියෙන හැමුණාට පස්සේ. ඒ විදිහට තමයි ඕක නිර්මාණය කරලා තියෙන්නේ ඔය විදිහට. දැන් ඕකේ දැන් ස්විච් එක අපි ඩිරෙක්ට් දා ගන්නවා නම් අන්න ඔබට කියන්නේ මෙන්න මේ විදිහට තමයි මේ කට්ට කෑල්ල මෙතෙන්ට අල්ලලා ඉවර වෙලා පැත්තට ඔන්න ඔහම මොකක් හරි කම්බි කෑල්ලකින් හරි ගැට ගැහුවට පස්සේ ඕක මොකොත් හානියක් වෙන්නේ නැහැ. හානියක් කියලා මම කියපු මුලදී කියපු හානි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකත් ඉතින් වෙන හානියේ කියන්නේ සම්භාවිතාවය ටිකක්
අඩු වෙන්න පුළුවන්. හරියට කප් එක යූස් කරනවා නම් කප් එක අර කට්ටෙට දාලා ඉවරලා හරියට සෙට් වෙන විදිහට බාගෙට කප් එක දැම්මත් හැබැයි බෙන්ඩර් එක වැඩ මේ ස්විච් එක මේ ඔතනින් කට්ටේ ඩිරෙක්ට් දැම්මොත් එහෙම අනිවාර්යෙන් අර විදිහට වැඩ කරන්න පුළුවන්. අපිට ඒක ඒ විදිහට දාලා හදා ගන්නත් පුළුවන්. දැන් ওই වගේ අවස්ථාවක් ඔබට උදා වුණොත් ඔබට කරන්න තියෙන්නේ ඔන්න ඔය විදිහට ඕක පාවිච්චි කරන විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔබට ඕක අරගෙන ගිහිල්ලා ෂොප් එකකට දීලා ওই ටික කරගන්න ගියොත් ස්විච් එක ওই විදිහ කරලම තමයි දෙන්නේ. ඊට පස්සේ ඔබට අතෙන් කීයක් හරි වියදම් වෙනවා. ඒ වගේම ඕක ගෙනියන්න ඕන ආය අරගෙන එන්න ඕන. ගෙනියන වෙලාවෙම හදලා දෙන්නෙත් නැහැ. ওই වගේ දෙයක් වුණොත් ඔබට නිවසේම කරගන්න පුළුවන් නේ. එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඕක ඉතින් ඔබට එකපාරක් ගැලගුවට පස්සේ ওই විදියට මම කියපු විදියටම කරොත් එහෙම කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක අනිවාර්යෙන් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේ තමයි ඔබ subscribe කරලා නැත්නම් මගේ channel එක මෙන්න මේ වීඩියෝස් තියෙන ගොඩක් ඔබට අත්‍යවශ්‍ය වීඩියෝස්. YouTube එකේ search කරාම චතුර SLMT කියලා ඉවරලා ඊට පස්සේ මගේ මේ channel එකට යනවා. මේකේ වීඩියෝස් 300කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඔය තියෙන වීඩියෝස් ඔබ එකපාරක් නරඹලා බලන්න උඩ පල්ලෙහා ගිහිල්ලා බලන්න ඊට පස්සේ ඔබට අයිඩියා එකක් එන මේ channel එකේ මෙච්චර වීඩියෝස් තියෙන මේ වීඩියෝ තිබුණා මේ සම්බන්ධ ප්ලම්බින් සම්බන්ධ මොකක් කර පයිප් එකක් ජොයින් කරගන්න ඕනොත් එහෙම ඔබට මතක් වෙනවා වැඩේ කරන්න ගියාට මේක වීඩියෝ එකක් තිබ්බ මේ සම්බන්ධව බලන්න ඕනේ කියලා. බලලා අයිඩියා ගන්න පුළුවන්. අයිඩියා අරගෙන ඉවරලා ඔබට අත්හදා බලන්න පුළුවන් මේකේ. මේකේ මම දාලා තියෙන වීඩියෝස් 100%ක්ම කරන්න පුළුවන් විදිහට තමයි දාලා තියෙන්නේ. ඒක ඔබට සේෆ්ටි පිට කරගන්න තියෙන්නේ. මම ඒවත් හඳුන්වා දීලා තියෙන හැමදේම ඔබගේ ගෙදර පෑන් එකද, ස්ටෑන්ඩ් පෑන් එකද, සිලින් පෑන් එකද, ස්විච් එක මාරු කරනද, ප්ලග් එක මාරු කරගන්නද, එතකොට පයිප් එකක් ජොයින් කරගන්නද. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනම දෙයක රයිස් කුකර් එකද මේ එතකොට ගෑස් ලිපද, මයික්‍රෝ ඕවන් එකද හැමදේම ඔබ ගිහිල්ලා බලන වීඩියෝස්. එතකොට ඔබගේ ගෙදර මොනවා හරි දෙයක් ෆෝල්ඩ් එකක් තියුණත් ඒක කරගන්න පිට කෙනෙක්ට දෙන්න ඕනේ. ඔබට සේෆ්ටි පිට කරගන්න පුළුවන් තත්ත්වය තියෙනවනේ ඔබට කරන්න පුළුවන්. බැරි නම් ඉතින් කරගන්න පුළුවන්. ওই ලොකු සාමාන්‍ය දේවල් ඉතින් කරගන්න බැරි දේවලුත් තියෙනවා. කරගන්න පුළුවන් දේවල් තියෙනවා. අයිඩියා අරගෙන කරන්න පුළුවන්. මේක AC සම්බන්ධව, ඉලෙක්ට්‍රිකල්ද, ප්ලම්බින්ද ඕල් රවුන්ඩින් තියෙන හැමදේම තියෙනවා. ඒක හන්ද ඔබට මේ channel එක ගොඩක් වටිනවා. කන්ද ඔබ subscribe කරලා තියාගන්න වීඩියෝස් අවශ්‍ය විදියට අවස්ථේ බලලා ඔබට ඒකෙන් වටහාගෙන ඒ වැඩේ කරගන්න පුළුවන්. එහෙමනම් ඉතින් අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන ගමන්ම ඔබ මගේ channel එක මෙතෙක් subscribe කරලා නැත්තම් මේ වීඩියෝ එකට පහලින් තියෙන මෙන්න මේ වගේ subscribe button එක ඒ බටන් එක ක්ලික් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් ක්ලික් කරලා වීඩියෝ එක ලයික් එකක් දෙනකම් මෙතන කමෙන්ට් බොක්ස් එක ඔබට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඔබට කැමති දෙයක් හොඳ හෝ නරක. එහෙම ඉතින් අදට ඔබෙන් සමුගන්නවා ඉදිරියේදීත් මෙවන් වූ ආදර්ශමත් වීඩියෝ එකක් නැවත හමු වෙනතුරු ඔබ සමග සුබ දවසක්. ආයුබෝවන් චතුර SLMT